හලෝ යාළුවනේ SL Pigeon Boy channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ කොහොමද පරවි දෙන්නේ ජෝඩු කරන්නේ කියලා. අපි කතා කරමු. හරි යාළුවනේ. අපි පරවි දෙන්නේ ජෝඩු කරන්න කලින් මුලින්ම බලන්න ඕනේ ගැහණු සතෙකුයි පිරිමි සතෙකුයි හොයාගන්න ඕනේ. අපි දැන් කතා කරමු ගැහණු සතෙකුයි පිරිමි සතෙකුයි හොයාගන්න විදිහ. හරි යාළුවනේ. ගැහණු සතෙකුයි පිරිමි සතෙකුයි අඳුන ගන්න පළවෙනි ක්‍රමය. උන්ගේ බෙල්ලෙන් බලන්න පුළුවන්. මේ ඉන්නේ පිරිමි සතෙක්. මේ බලන්න. උගේ බෙල්ල හොඳට මහතයි. ඔන්න මම දැන් ඔයාලට ගැහණු සතෙක් පෙන්නන්නම්. මේ ඉන්නේ ගැහණු සතෙක්. මේ බලන්න උගේ බෙල්ල. උගේ බෙල්ල මහතින් අඩුයි. පිරිමි සතාගේ බෙල්ල මහතින් වැඩි. තවත් එක් ක්‍රමයක් විදියට මෙයාලගේ හොට ඇදලා බලන්න ඕනේ. හොට ඇදලා බැලුවාම දඟලනවා නම් ඒ පිරිමි සතා. හොට ඇද්දාම දඟලන්නේ නැතුව ඉන්නවා නම් ඒ කිරිල්ලි. තව එක් ක්‍රමයක් විදියට මේ ආකාරයට කුරුල්ලා ගුඩු දානවා නම් කිරිල්ලි නැවිලා ඉන්නවා නම් ඒකෙනු ගුඩු දාන්නේ කුරුල්ලා. ඔන්න ඔයාලට මෙතනින් හොඳට බලා ගන්න පුළුවන් මේ දෙන්නගේ බෙල්ල. කිරිල්ලිගේ බෙල්ල හීනි. කුරුල්ලාගේ බෙල්ල මහතයි. අලු පාට එක කුරුල්ලා. අර ඈතින් පේන සුදු චොකලට් එක්කෙනා කිරිල්ලි. හරි යාළුවනේ. අපි දැන් කතා කරමු කුරුල්ලා කිරිල්ලි ජෝඩු කරන විදිහ. මුලින්ම මේ වගේ උස හොඳට තියෙන කුරුල්ලටයි කිරිල්ලිටයි ඉන්න ඉඩ තියෙන මේ වගේ බක්කියක් තෝරගන්න ඕනේ. තව අපිට ලෑලි කෑල්ලක් හරි කාඩ්බෝඩ් කෑල්ලක් හරි මේ වගේ දැල් කෑල්ලක් හරි ඕන වෙනවා. ওই තුනෙන් එකක් තිබ්බොත් ඇති. මම නම් පාවිච්චි කරන්නේ කාඩ්බෝඩ් කෑල්ලක්. හරි යාළුවනේ. මුලින්ම මේ ආකාරයට කුරුල්ලවයි කිරිල්ලිවයි දානවා. මේක ඇතුළට. මේ විදිහට කුරුල්ලවයි කිරිල්ලිවයි දානවා. ඊට පස්සේ අපි ගත්ත දැලක් හරි ලීයකින් හරි කාඩ්බෝඩ් කෑල්ලකින් හරි මේ විදිහට වහනවා. මෙන්න මේ ආකාරයට උන් දෙන්නව ඇතුළට දාලා වහගන්න. ජෝඩු වෙලා නැති දෙන්නේ. නේ අපි දැන් තෝරගත්තේ. උන් දෙන්න මුලින්ම කොටා ගනි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කුරුල්ලා කොටලා කොහොම හරි කිරිල්ලිව යාළු කරගන්න. ඔයක ටික දවසක් යනකොට හරියනවා. ඔයාලා මේ විදිහට කූඩුවට දාන්න. මේ විදිහට වහලා තියන්න. ඊට පස්සේ කෑම දෙන වෙලාවට විතරක් මේක අයින් කරලා කුරුල්ලවයි කිරිල්ලිවයි දාලා කෑම දීලා ආයි මේ විදිහටම ඇතුළට දාන්න. මේ වගේ සති දෙකක් විතර කරනකොට මේ දෙන ජෝඩු වෙනවා. හරි යාළුවනේ. මං හිතනවා ඔයාලට නිවැරදිව කිරිල්ලියෙකුයි කුරුල්ලෙකුයි ජෝඩු කරන විදිය තේරුණා කියලා. ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නේ පරවියේ අලුතෙන් ගෙනාවහම ටේප් ගහන විදියයි උන්ව ගෙදෙට්ට හුරු කරන විදියයි කූඩුවට හුරු කරගන්න විදියයි. හරි යාළුවනේ. අපි දැන් තවත් එක් වීඩියෝ එකකින් හම්බෙමු.